එතන කැල්සියම් උත් බැඳලා තියෙන. දැන් හරිනේ බුරුලුණා නේද? Praise God. Hallelujah. මෙතන ගැට ගැහිලා වගේ තිබුණේ යාගේ. මොකක්ද තිබුණා අමාරුව? මේ පැත්ත වේදනාවයි. අතින් කිසි දෙයක් අල්ලන් ඉන්න බෑ. ටික වෙලාවක් අල්ලන් ඉඳිදී අත හිරි වැටෙනවා. කොච්චර අත කාලෙද? හිරි වැටෙනවා. මාස 6ක් වෙනවා. කොහින්ද ආවේ? කොහොම ගමින්ද? කොහොම ගමින්ද? මේ පැත්තේ ඉඳන් උරිස්සේ ඉඳන් එන්නේ මම තාත්තේ. ඔය ඇල වෙලා ඉන්නේ එකද? මලවුන්ගෙන් නැගිට යේසුස් වහන්සේගේ නාමයෙන් මේ ශෝක තත්ත්වය මුලමනින්ම දුර වෙලා විනාශ වෙලා ස්නායු වල දුර්වලතාවය ලේ කැටි යේසුස්ගේ නාමයෙන් අතුරුදහන් වෙන්න යන කරන අතර අත මොකද කරන්න බෑ කිව්වේ? අත වේදනාවයි උස්සගෙන එහෙම ඉන්න අත උස්සගෙන ඉන්න බෑ. යේසුස් වහන්සේගේ නාමයෙන් මෙතෙන් පටන් මේ අත මුදා නිදහස් කරන අතර යේසුස් වහන්සේගේ නාමයෙන් කටුවල මස්පිරිවල ස්නායු වල දුර්වලකම් යේසුස් වහන්සේගේ නාමයෙන් යේසුස් වහන්සේගේ ලේවල බලය මුලමනින්ම සුවපත් වෙලා යේසුස්ගේ නාමයෙන් නිදහස් වෙන්නට අන කරනවා. නිදහස් වෙන්න අන කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් යේසුස් වහන්සේගේ නාමයෙන් යේසුස් වහන්සේගේ නාමයෙන් දැන් කරන්න බලන්න වඩ කලින් කරනකොට රිදුන දේවල් යේසුස් වහන්සේගේ නාමයෙන් යේසුස් වහන්සේගේ නාමයෙන් මේ හිරගතිය කක්කම වේදනාව තුරන් වෙලා අතුරුදහන් වෙන්න අන කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් බලන්න මොකද වුනේ කියලා. ගොඩක් හොඳයි තිබ්බට. දැන් හරිනේ බුරුලුණා නේද? Praise God. බුරුලුණා නේද? Hallelujah. හසුණා. මෙතන ගැට ගැහිලා වගේ තිබුණේ යාගේ. නස්සරිය යේසුස් වහන්සේගේ නාමයෙන් නස්සරිය යේසුස් වහන්සේගේ නාමයෙන් මුදලා මුළුමනින්ම නිදහස් කරනවා. දැන් කරකවන්න බය නැතු පුතා. යේසුස්ගේ නාමයෙන් යේසුස් වහන්සේගේ නාමයෙන් යේසුස් වහන්සේගේ නාමයෙන් යේසුස් වහන්සේගේ නාමයෙන් යේසුස් වහන්සේගේ නාමයෙන් දැන් බය නැතු අත මෙහෙම කරන්න. යේසුස් වහන්සේගේ නාමයෙන් යේසුස් වහන්සේගේ නාමයෙන් එයා අත කරකවල නැහැ කාලෙකින් එයාගේ එතන කැල්සියම් උත් බැඳලා තියෙන්නේ. දැන් තමයි ඒව ගැට ගැටෙන්නේ. යේසුස් වහන්සේගේ නාමයෙන් දැන් හරි නේද? ගොඩක් හොඳයි. හොඳයි. දෙවියන් වහන්සේට මහිමය වේවා. කොච්චර කාලෙකින්ද? කොච්චර කාලෙකින්ද? මාස 6කට පස්සේ. මාස 6කට පස්සේ. දෙවියන් වහන්සේට praise God. හොඳයි.